හැමෝටම සුබ දවසක් පුතේ. අද කතා කරන මාතෘකාව තමයි පුතේ ආශ්‍රම ධර්ම. ඔයාලට මතක ඇති මම ගිය සතියේ කතා කරා බමුණු ඉගැන්වීම් තුළ අපි කතා කරා වර්ණ ධර්ම කතා කරා, ස්වධර්ම කතා කරා, ඊළඟට යාළගේ ඉගැන්වීමක් වුණා ආපත් ධර්ම කතා කරා පුතේ. එතකොට පුතේ අද කතා කරන්න හදන්නේ බමුණු ඉගැන්වීමක් වුණ තවත් ආශ්‍රම ධර්ම පිළිබඳ තමයි අද කතා කරන්න හදන්නේ. මාතෘකාව තමයි පුතේ මාතෘකාව ලියා ගන්න ආශ්‍රම ධර්ම. ආශ්‍රම ධර්ම පුතේ. එතකොට පුතේ මේ ආශ්‍රම ධර්ම කියන්නේ මොනවද කියලා කිව්වොත් ඔයාලට මම කියලා දුන්නා මතක ඇති බමුණන් විසින් සමාජයේ අවධි 4කට බෙදුවා නේද? මොනවද කියන්නේ බලන්න මේ අවධි 4 මට මතකයි. පළවෙනි අවධිය මොකද්ද? ඒ කියන්නේ බමුණන් විසින් සමාජයේ කොටස් 4කට බෙදුවානේ පුතේ. ඒ කොටස් 4ට අයත් කට්ටිය කියන්න මට පුළුවන් නම්. පළවෙනි කට්ටිය වශයෙන් ඉන්නවා බ්‍රාහ්මණි. දෙවෙනි කට්ටිය ශාස්ත්‍රීය. තුන්වෙනි කට්ටිය වෛශ්‍ය. හතරවෙනි අය තමයි ශුද්‍රයන්. එතකොට පුතේ මේ බමුණන් විසින් සමාජය කොටස් 4කට බෙදුවා වගේම බමුණන් විසින් මේ කොටස් 4 කොහොමද සමාජයේ ජීවත් වෙන්න ඕනේ? මේ බමුණන් විසින් මේ සමාජයේ කොහොමද මේ මිනිස්සු නැත්තම් මේ සමාජ කණ්ඩායම් 4 කොහොමද සමාජයේ ජීවත් වෙන්න ඕනේ කියලා තව මෙයාලා ආයි ඉගැන්වීමක් කරනවා. තව එහෙම කිව්වොත් එහෙම නැත්තම් මෙයාලා තවත් අලුත් ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නා. සමාජයේ කොහොමද මෙයාලා ජීවත් වෙන්න ඕනේ? එහෙම නැත්තම් මේ ජීවිතය ගත කරන්න ඕනේ කොහොමද කියලා මෙයාලා තවත් ඉගැන්වීමක් කරනවා. එන්නේ ඉගැන්වීම තමයි පුතේ මේ ආශ්‍රම ධර්ම කියලා හඳුන්වන්නේ. ඒක ඔයාලට තේරෙන්නේ නැති කෙටියෙන් කිව්වොත් පුතේ සමාජ ජීවිතය එහෙම නැත්තම් පුද්ගලයාගේ සමාජ ජීවිතය අවධි 4කට බෙදුවා මෙයාලා. මොකද්ද කිව්වොත් මේ හොඳට අහගන්න පුද්ගලයාගේ සමාජ ජීවිතය පුතේ මෙයාලා අවධි 4කට බෙදුවා. ඒ අවධි 4ට අපි කියනවා ආශ්‍රම ධර්ම කියලා. පුද්ගලයා සමාජයේ ජීවත් වෙන්න ඕනි ආකාරය අවධි 4කට බෙදලා තිබ්බා පුතේ. ඒ අවධි 4ට කියන නම තමයි මේ ආශ්‍රම ධර්ම කියලා කියන්නේ. එතකොට පුතේ පළවෙනි අවධිය මේ යටතේන පළවෙනි අවධිය තමයි පුතේ බ්‍රහ්මචාරී අවධිය. බ්‍රහ්මචාරී අවධිය පළවෙනි අවධිය තමයි පුතේ බ්‍රහ්මචාරී. එහෙම නැත්නම් අපි ඒකට ක්‍රමය කියලා කියනවා. නැත්නම් යුගය කියලා කියනවා. නැත්නම් අවධිය කියනවා. මෙන්න මේ පළවෙනි එක තමයි පුතේ බ්‍රහ්මචාරී අවධිය. ඔයාලට මම ඉස්සෙල්ලා අවධි ටික නම් කරලා පළවෙනි අවධියෙන් කියන්නේ මොකද්ද කියලා කියන්න. දෙවෙනි එක තමයි පුතේ ගෘහස්ත. ගෘහස්ත අවධිය. දෙවන අවධිය තමයි පුතේ ගෘහස්ත අවධිය. තුන්වෙනි එක තමයි පුතේ වානප්‍රස්ත. නැත්තම් පුතේ මේක කියන වානප්‍රස්ත අවධිය කියලා කියනවා. හතරවෙනි අවධිය තමයි පුතේ සංන්‍යාසී අවධිය. පුතේ මේ අවධිය කියන එකට අපිට කියන්න පුළුවන් යුගය කියලා කියන්න පුළුවන් පුතේ. හරිද? ඔන්න දැන් හොඳට අහගන්න. මොකද්ද මම මුලින් නම් කිව්වේ? බමුණන් විසින් පුද්ගලයා, ඒ කියන්නේ බමුණු සමාජය විසින් සමාජය කොටස් 4කට බෙදුවා නේද? ඔයාලට මතක ඇති. මුඛයෙන් ඉස්සෙල්ලාම බ්‍රාහ්මණය, දෙබාහුව වලින් ශාස්ත්‍රීය, දෙකලවා වලින් වෛශ්‍යයන්, යටිපතුල් වලින් ශුද්‍රයන් කියලා. ඒක තමයි පුතේ වර්ණ ධර්ම. වර්ණ ධර්ම කියලා අපි හැඳින්වුවේ ඒක. හැබැයි එහෙම මේ සමාජයේ මෙයාලා මේ නිර්මාණය කරපු සමාජය තව කොටස් 4කට බෙදුවා. ඒ මොකද්ද? පුද්ගලික සමාජයේ ජීවත් වෙන්න ඕන ආකාරය. එයාලා මෙන්න මේ විදිහට තමයි ඔයා මේ කාලය ගත කරන්න ඕනේ. අන්න එහෙම යුග වශයෙන් පුතේ එයාලගේ මේ ජීවිතය යුග වශයෙන් ආයෙ පාරක් බෙදුවා පුතේ. ඒ බෙදපු එක තමයි මේ ආශ්‍රම ධර්ම කියලා කියන්නේ. එතකොට පුතේ පළවෙනි අවධියෙන් නැත්තම් බ්‍රහ්මචාරී යුගයෙන් කියන්නේ මොකද්ද කියලා කිව්වොත් මම මෙතන මෙහෙම මේ ටික මෙහෙම ලියලා පුතේ මම කියාගෙන යන්නම්. එතකොට ඔයාලට පැහැදිලි ඇති. බ්‍රහ්මචාරී අවධිය කියන්නේ පුතේ පුද්ගලයෙකුගේ ළමා කාලය. මේ ළමා කාලය ආරම්භ වන්නේ පුතේ උපනයනය කියන කාර්ය කටයුත්තෙන් තමයි මේ ළමා කාලය ආරම්භ වන්නේ. එතකොට පුතේ මේ බ්‍රහ්මචාරී අවධිය තුල කරන්න ඕනේ මොකක්ද මේ පුද්ගලයා? උපනයනයෙන් ආරම්භ වන මේ කාර්ය කරන්න ඕනේ කොහොමද? මෙයා මේ දිගටම පුතේ ශිල්ප ශාස්ත්‍රය හැදෑරීම තමයි කරන්න ඕනේ. තේරුණාද? මේ මම මෙහෙම යටින් ලියන්නම්. බ්‍රහ්මචාරී අවධිය තුල ශිල්ප ශාස්ත්‍රය හැදෑරීම තමයි පුතේ මෙයා සිදු කරන්නේ. මෙයාට වෙනින් මොනවත් කරන්න බෑ. ඒ කියන්නේ දැන් සමහරක් කට්ටිය ඉන්නවද වර්තමානයේත් ඉන්නවා ඉගෙන ගන්න කට්ටිය ඉගෙනීම පැත්තක තියලා වෙනින් වැඩ කරන කට්ටිය නේද? ඒ කියන්නේ වෙන වැඩ ඉතින් ඔයාලා හිතා ගන්න. ඔයාලා ඒ තැනට කැමති එකක් දාගන්න. ඉගෙන ගන්න තියෙන කාලේ ඉගෙන ගන්න නැතුම් වෙනින් වැඩ කරනවා සමහර කට්ටිය. හරිද?
දැන් එහෙම බෑ පුතේ මේ බ්‍රාහ්මණ අවධිය තුල. තේරෙනවද? ඊග ආශ්‍රම ධර්ම තුල පුතේ අනිවාර්යෙන් භ්‍රමචාරී අවධිය තුල ඉගෙන ගන්නම ඕනේ. හැබැයි පුතේ මේ ඉගෙනීම කියන එක විශේෂ වුණා කාටද? මම කලින් කිව්වා ඔයාලට මතක ඇති ආර්ය කියලා එකක් කිව්වා නේද මම? ආර්යයන් ගණයට අයත් වෙන්නේ කවුද එතකොට? බ්‍රාහ්මණයන් අයත් වෙනවා. ශාස්ත්‍රීයයන් අයත් වෙනවා. ඊළඟට වෛශ්‍ය වර්ණය අයත් වෙනවා. හැබැයි පුතේ ශුද්‍රයන් අයත් වෙනවද? ශුද්‍රයන් අයත් වන්නේ නැහැ. එතකොට පුතේ මේ ඉගෙන ගැනීමේ කටයුත්ත උරුම වෙලා තිබ්බේ කාටද එතකොට? මේ ජීවිතය තුළ භ්‍රමචාරී අවධිය තුළ පුතේ ඉගෙන ගන්න ඕන කටයුතු කාටද අයිති වෙලා තිබ්බේ? අර කිව්ව කුලවතුන් තුන්නමට. එතකොට පුතේ භ්‍රමචාරී අවධිය කියන්නේ පුතේ වැඩිදුරටත් වේදය කියන වේද සාහිත්‍ය එහෙම නැත්නම් වේද ග්‍රන්ථ කියන ඒවා ඉගෙන ගැනීමේ අවධිය තමයි පුතේ මේ වේදේ අධ්‍යයනය කිරීමේ අවධිය තමයි පුතේ මේ භ්‍රමචාරී අවධිය තුලින් වැඩිදුරටත් අදහස් දක්වන්නේ. ඔයාලට ඒක තේරෙන්නේ නැති පුතේ. එහෙම නැත්නම් කෙටියෙන් දැන් ඔයාලා මෙහෙම කෙටියෙන් මතක තියාගන්නකො MCQ එකකට එහෙම ආවොත් භ්‍රමචාරී අවධිය තුලින් ප්‍රශ්න ටික දෙන්න පුළුවන් මෙහෙම. ප්‍රශ්නේ භ්‍රමචාරී අවධිය තුලින් මොන වගේ එකක්ද කියන්නේ භ්‍රමචාරී අවධියෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා ප්‍රශ්නේ ආවොත් උත්තරේ දාන උත්තර පහක් එනවනේ. එතකොට ඒ උත්තර පහේ දානවා කම්සප්ප විඳීම. සංඥාවික්ෂික වශයෙන් ගත කිරීම. එහෙම නැත්නම් ඉගෙන ගැනීම. එතකොට වෙලඳාම් කිරීම. ඔන්න මොනවා හරි පිළිතුරු පහක් දානවා. හරි. එතකොට දැන් ඔයාලා දැන් ශනිකව දන්නවා. භ්‍රමචාරී අවධිය කියන්නේ මොකද්ද? භ්‍රමචාරී අවධිය කියන්නේ ඉගෙන ගන්න කාලය. කෙලිම ගොත් ඉගෙන ගන්න අවධිය. ළමා කාලයේ පුතේ පුද්ගලයෙක් ගත කරන අවධිය තමයි මේ භ්‍රමචාරී අවධිය කියන්නේ. හැබැයි මේ ළමා කාලය තුල මොකද්ද කරන්නේ මෙයාලා? ඉගෙන ගන්න කටයුත්ත තමයි කරන්නේ. හරිද? දැන් බලන්න මේ භ්‍රමචාරී අවධිය තුල මෙයාලා කෙලිම කරන්නේ මොකද්ද? ඉගෙන ගන්න කටයුත්ත. ඊළඟට අපි යමුකෝ බලන්න ගෘහස්ත අවධියට. ගෘහස්ත අවධිය කියන්නේ මොකද්ද? ඔන්න දැන් අර ඉගෙන ගත්තා නේද පුතේ? ළමා කාලේ. දැන් ගෘහස්ත අවධිය කියන්නේ ඔන්න දැන් තරුණ වයසටපත් වෙලා, තරුණ වියටපත් වෙලා. එතකොට පුතේ කරන්න ඕනේ මොකද්ද? ආවහ විවාහ වෙන්න ඕනේ නේද? දරු මල්ලු හදන්න. ඔන්න ඔය කියන කටයුත්ත කරන්නේ පුතේ එතකොට මොන කාලයේද? මේ ගෘහස්ත අවධිය. බලන්නකෝ. මේ ගෘහස්ත අවධිය කරන්නේ පුතේ ආවහ විවාහ වී පුතේ කම් සැප විඳීම තමයි කරන්නේ මේ ගෘහස්ත අවධිය තුල. ඔය ආවහ විවාහ වෙලා පුතේ කම් සැප විඳින අවධිය තුල සිදු කරන්න ඕනේ කාර්ය තුනක් තියෙනවා. හරිද? පළවෙනි එක තමයි පුතේ හොඳට ඒ කියන්නේ ගෘහස්ත අවධිය හොඳට ගත කරන්න ඕනේ. හරිද? ඒ වගේම තමන්ගේ පරපුර පවත්වාගෙන යාම සඳහා පුතෙක්ව බිහි කරන්න ඕනේ. තේරුණාද? පළවෙනි එක මොකද්ද? ගෘහස්ත අවධිය හොඳට ගත කරන්න ඕනේ. එහෙම නැත්නම් කම් සැප විඳින්මින් කාම භෝගීමේ දිව්‍ය ගත කරන්න ඕනේ පළවෙනි එක. හරිද? මම මෙතන ලියන්නම් ඒක. කම් සැප විඳීම. ඔන්න කම් සැප විඳින්න ඕනේ. හරිද? එතකොට ඊළඟ එක තමයි පුතේ දැන් තමන්ගේ පරපුරක් තියෙනවනේ. දැන් මම ශාස්ත්‍රීය වංශිකයෙක් කියමු. අන්න මගේ පරපුර ඉදිරියට අරන් යන්න අනිවාර්යයෙන්ම පුතෙකු බිහි කරන්න ඕනේ. මෙන්න මේ අවධිය තුල පුතෙකු බිහි කරන්න ඕනේ. ඔන්න ඊළඟ එක. හරිද? ඒකට කියනවා අපි කුල පරපුර පවත්වාගෙන යාම සඳහා කුල පරපුර පවත්වාගෙන යාම සඳහා පුතෙකු බිහි කරන්න ඕනේ. ඔන්න දැන් කටයුතු දෙකයි මේ ගෘහස්ත අවධිය. කම්සප විඳිනවා වගේම කුල පරපුර පවත්වාගෙන යාමට පුතෙකු බිහි කරන්න ඕනේ. ඊළඟ එක තමයි පුතේ ආගමික වතාවත් සිදු කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ආගමික කටයුතු චාරිත්‍ර කරනවා. දෙමව්පියන් මිය ගියා නම් ඒ දෙමව්පියන් මිය ගිය දෙමව්පියන්ට මොනවද කරන්නේ? පින්පෙත් පමුණවන ඔන්න ඔය කියන කටයුතු කරන්නේ මේ ගෘහස්ත අවධිය. ඒක මෙහෙම ලියන්නම්කෝ. මියගිය දෙමව්පියන්ට පින්පෙත් පැමිණීම කියලා මම ලියුවා. හරිද? එතකොට බලන්න ආශ්‍රම ධර්ම කියලා කියන්නේ ගෘහස්ත අවධිය කිලිම මොනවාද ගත කරන්නේ කියලා මේ යොදලා තියෙන්නේ. තරුණ කාලයේ පුද්ගලයාගේ තරුණ කාලය මොකද්ද? තරුණ කාලේ ආව විවාහ වෙලා දරුමල්ලු හදන කාලය තමයි පුතේ. එතකොට මේ ගෘහස්ත අවධිය තනිකරම කම්සප විනීමේ අවධිය තමයි මේ ගෘහස්ත අවධිය තුලින් කියන්නේ. අපි ඒක වානප්‍රස්ත අවධියට එමුකෝ. තුන්වෙනි අවධිය තමයි පුතේ ආශ්‍රම ධර්ම වල වානප්‍රස්ත අවධිය. මේ වානප්‍රස්ත අවධිය කියන්නේ මොකද්ද? ඔයාලට හැඟෙන විදිහට වානප්‍රස්ත නිකන් වානප්‍රස්ත නිකන් වනගත වෙනවා වගේ. බලන්න වානප්‍රස්ත. ඒකෙන් කියන්නේ පුතේ තමන්ගේ තරුණ විය තිබ්බනේ. දැන් ඔන්න තරුණ විය තමයි ගෘහස්ත අවධිය තුල ගත කරේ. හරිද? එතකොට පුතේ මේ තරුණ විය ඉක්මවා යෑමෙන් පුතේ තමන්ගේ දැන් දරුමල්ලු හදන්න කිව්වනේ. අන්නේ දරුමල්ලන්ට පුතේ
තමන්ගේ තියෙනවා නම් යාන වාහන වතු පිටි හරක බාන මේ සියලුම ඒවා බාර දීලා පුතේ තමන්ගේ බිරිඳ ඉන්නවා නම් බිරිඳ සමග හෝ පුතේ බිරිඳ නැතු වනගත වෙනවා පුතේ වනගත වෙලා බවුම් වඩනවා අන්නේ කාලේ තමයි පුතේ මේ වාන ප්‍රස්තාවදී කියලා කියන්නේ ඕක පුතේ ඇතම් තැන්වල කියනවා හිසකෙස් පැහිගෙන එනකොට වනගත වෙනවා කියලා කියනවා හරිද එහෙම නැත්නම් දරුමාල්ව හැදුවට පස්සේ එයාලට සීල ශිල්ප ඒවා අපි තමන් හම්බ කරපු දේවල් බාර දීලා වනගත වෙනවා කියලා කියනවා හරිද එතකොට පුතේ මේක මෙතන කෙටියෙන් ලිව්වොත් ඔයාලට මතක තියාගන්න වානප්‍රස්ථාවදී කියන්නේ මොනවද? තරුණ විය ඉක්මවා යෑමෙන් පුතේ වනගත වීම සියලු දායාද දරුවන්ට පවරලා දීලා පුතේ වනගත වීම. ඒක මම මෙහෙම ලිව්වා. තරුණ විය ඉක්මවා යෑමෙන් දායාද පවරලා වනගත වීම තමයි. ඔන්න වානප්‍රස්ථාවදී. වානප්‍රස්ථාවදී කියන්නේ මෙන්න මේක. කියලා එතකොට මොකද්ද? ඔයාලා කියන්න ඕනේ. වානප්‍රස්ථාවදී කියන්නේ දායාද කියන ඒවා දරුවන්ට පවරලා දීලා තමන් වනගත වීම. ඔන්න වානප්‍රස්ථාවදී. වානප්‍රස්ථාවදී කියන්නේ ඒක. එතකොට පුතේ අන්තිම එක මොකද්ද? සන්න්‍යාසී අවදී. සන්න්‍යාසී අවදී කියන්නේ සන්න්‍යාසී නිකන් යෝගියෙක් වගේ සන්න්‍යාසී අවදී. මේ කාලේ තමයි පුතේ දැන් අපි ඕක ඇතැම් තැන්වල ඇතැම් විදිහට කියනවා පුතේ. හරිද? දැන් අර වානප්‍රස්ථාවදී තුල ඇතැම් පිට කියනවා පුතේ පින්නපාතේ යන්න පුළුවන්. ඒ කියන්නේ වනගත වුණාට පස්සේ දැන් කෑම බීම නැහැනේ පුතේ. මෙන්න මේ කියන කාර්යයට අපිට වනගත වෙලා ගමට ඇවිල්ලා ආහාර පාන ඉතින් රැගෙන ඉතින් පින්නපාතේ වගේ එන්නේ කියන කාර්ය වගේ ඉතින් කාගෙන් හරි යමක් ඉල්ලගෙන ආහාර අරන් එහෙම ගත කරන්න පුළුවන් පුතේ. හරිද? ඒ වුණාට මේ සන්න්‍යාසී කියන අවධිය තුල සම්පූර්ණයෙන්ම මේ යෝගී ජීවිතයම තමන් ගත කරන්නේ. ඒ කියන්නේ බ්‍රහ්ම සහව්‍යතාවය කියන එක ළඟා කරගන්න සම්පූර්ණම යෝගියෙකුගේ ජීවිතයක් තමයි පුතේ ගත කරන්න ඕනේ. ඒක මෙහෙම පුතේ. දැන් අපි අර මේ වානප්‍රස්ථ අවධිය තුල කියවනේ පුතේ කැමති නම් බිරිඳ සමග වනගත වෙන්න පුළුවන් කියලා. දැන් මේ කතාව තුල කියන්නේ පුතේ වෙනත් එකක්. බිරිඳ ඉන්නවා නම් බිරිඳත් අත්හරින්න ඕනේ. හරිද? දැන් Tamante එතකොට ඉතුරු වෙන්නේ ඇඳිවතයි පුතේ පාත්‍රය කියන එක තමයි ඉතුරු වෙන්නේ. හරිද? එතකොට පුතේ අපිට යන්න බෑ දැන් ආයි ගමට. හරිද? අපි ගමට යන්නේ නැතුව මේ වනයෙන්ම හම්බ වෙන ඒවා ආහාර වශයෙන් භුක්ති විඳගෙන හරිද? තමන්ම මේ වගේ මේවා කරගෙන වනගත වෙලා බ්‍රහ්ම සහව්‍යතාවය කියන එක පුතේ අපි වැඩි දියුණු කර ගැනීම එහෙම නැත්නම් භාවනානුයෝගීව මෙන්න මේ කාලය පුණ්‍ය ක්‍රියාවන්ගෙන් පුතේ යෙදිලා හරිද? බ්‍රහ්ම සහව්‍යතාවය එහෙම නැත්නම් ඒකට අපි කියනවා ඉක්මනින් මරණය කරා ළඟා වීම කියන එක මේක පැතීම තමයි පුතේ සන්න්‍යාසී අවධිය තුලින් වැඩිදුරටත් අදහස් දක්වන්නේ. එතකොට මොකද්ද පුතේ? සන්න්‍යාසී අවධිය තුලින් කියන්නේ බ්‍රහ්ම සහව්‍යතාවය තමයි වැඩි දියුණු කිරීම. ඒ කියන්නේ මරණය තමයි සිහිපත් කිරීම කියලා කියන්නේ. හරිද? එතකොට පුතේ මේ ආශ්‍රම ධර්ම කියන ඒවා සමාජයේ කොහොමද නිකන් සමාජයේ හොඳට තිබ්බේවද? ඒක අතකින් හොඳයි නේද? ඉගෙන ගන්න කාලේ නම් ඉගෙන ගන්න ඕන. හරි. ඒකත් හරි කියමුකෝ. එතකොට කම්සප විඳින්න ඕන කාලේ නම් ඒකත් හරි. ඒක දැන් අපි මේ වර්තමාන සමාජයට ගත්තොත් ගලපලා හරි. ළමා කාලේ ඉතින් කොහොමද ඉගෙන ගන්න ඕනේ නේද? තරුණ කාලේ වෙනකොට කම්සපේ කියන්නේ ගෘහස්ත ජීවිතය ගත කරන්න ඕනේ කොහොමද? හැබැයි පුතේ ඉතින් මේ දැන් මෙතන කියනවානේ වනගත වීම කියලා. ඒ කියන්නේ නිකන් බවුම් වඩන සීන් එකක් එහෙම එකක් යනවනේ. ඔයාලට දන්නව නේද? ඒතුනේ ආගමික ජීවිතයක් වගේ නැඹුරු වෙන. එතකොට පුතේ මේ ආගමික මේ දැන් අපි දැන් වර්තමානයේ නම් මහාන වෙනවා, සිල් ගන්නවා. ඒ වගේ සීන් එකක් පොඩි සීන් එකක් එහෙම ඒ වගේ දෙයකට නම් පුතේ මේ වයස බලපානවද? ඒ කියන්නේ අපිට ඕනම් සාමාන්‍ය තේරෙන වයසේ පුංචි කාලේ නම් උනත් මේ සිල් ගන්න ඒවා ඒ වගේ ඒවා කරන්න පුළුවන් නේද? භාවනා කරන ඒවා ඒ වගේ ඒවා කරන්න පුළුවන්. එතකොට පුතේ මේක වර්තමාන සමාජයත් එක්ක ගලපලා බලනකොට මේ ගැලපෙන්නේ නැහැ කියලා දන්නව නේද? එතකොට මේ බ්‍රාහ්මණයන් විසින් මේ අරන් ගිහින් මේ සමාජයේ මේවා කරලා තියෙන ඒවා වර්තමාන සමාජයත් එක්ක නම් කොහොමවත් ගලපන්න බෑ. බුදුහාමුදුරුවෝ පුතේ මේවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. හරිද? ඒවා තව ඉස්සරහට කතා කරනවා ඉස්සරහ පාඩම් තුලේ. එතකොට පුතේ මේ සංന്യാසී අවධිය කියන්නේ මොකද්ද? සම්පූර්ණම යෝගී ජීවිතයක් ගත කිරීම. හරිද? ඒකත් ලියන්නම් මම සම්පූර්ණම යෝගියෙකුගේ ජීවිතයක් ගත කිරීම. සම්පූර්ණම පුතේ යෝගියෙකුගේ ජීවිතයක් ගත කිරීම තමයි මොකද්ද මේ? සංന്യാසී අවධිය කියලා කියන්නේ. හරිද? ඔන්න. ආශ්‍රම ධර්ම තුලින් පුතේ බමුණන් පුතේ පෙළඹවීම කරලා තියෙන්නේ මොකද්ද? එතකොට එයාලා මේ ශ්‍රමණ සංස්කෘතියේ තියෙන අංග ලක්ෂණ තමයි ආශ්‍රම ධර්ම තුලින් වැඩි දුරටත් අදහස් දක්වන්න එයාලා පෙළඹෙලා තියෙන්නේ. බලන්න මේ ආශ්‍රම ධර්ම ඉගැන්වීම් ඉදිරිපත් කිරීමට බමුණන් පෙළඹෙන්නේ පසු කාලයක බවත්. හරිද?
එතකොට කියනවා එය ශ්‍රමණ සංස්කෘතික අංග ලක්ෂණයක් වූ පැවිදි ජීවිතය බ්‍රාහ්මණයන් අතුරින් පැවතීම පාලනය කර ගැනීම උපක්‍රමයක් විය. ආශ්‍රම ධර්ම ඉගැන්වීම මගින් ජනතාව තව දුරටත් ආගමික අංශය තුල රඳවා තබා ගැනීමට ගත් උත්සාහයක් පෙන්눔 කරයි. ඔන්න ඔය වගේ කියමනක් තමයි පුතේ උඩ මෙතන සඳහන් වෙන්නේ. අපි ඔක බලමු ඔයාලගේ මේ ආශ්‍රම ධර්ම කියන එක ඔයාලගේ තියෙනවා පුතේ ගුරුවත් පොත තියෙනව නේද? මාස්ටර් ගයිඩ් එක. එතකොට පුතේ මේකේ තියෙනවා ආශ්‍රම ධර්ම කියන්නේ කොහොමද කියලා. ඒක මම ඒකත් කියන්නම් ඔයාලට. එතකොට ඔයාලට තව ටිකක් මේක පැහැදිලි වෙයි. ආශ්‍රම ධර්ම. ආශ්‍රම ධර්ම. ඔයාලගේ පුතේ එතකොට ආශ්‍රම ධර්ම කියලා මේකේ තියෙනවා. පුතේ මේකේ තියෙන්නේ කෙටියෙන්. හරිද? ආශ්‍රම ධර්ම කියලා තියෙන්නේ මේ තියෙන්නේ ජීවිතය පුතේ. මේකේ ගුරුවත් පොතේ තියෙන විදිහට කියන්නේ මම ජීවිතය බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ත හා සන්න්‍යාසී යනුවෙන් අවස්ථා හතරකට බෙදා තිබුණාලු. ඔන්න. එතකොට පුතේ මොකද්ද කියන්නේ? බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ත සන්න්‍යාස ඔන්න විදිහට අවධි හතරකට බෙදලා තිබ්බා. ඔන්න. බ්‍රහ්මචාරී අවධිය කියන්නේ මෙතන කියනවා ශිෂ්‍යයෙකු වශයෙන් උගත මනා ශිල්පය ශාස්ත්‍ර හැදෑරීම. එතකොට පුතේ බ්‍රහ්මචාරී අවධිය කියන්නේ කෙටියම කිව්වොත් මොකද්ද? ඒ කියන්නේ ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමවා ශිෂ්‍යයෙකු වශයෙන්. ඔන්න ඔච්චරයි. ගෘහස්ත අවධිය කියලා කිව්වොත් පුතේ මොකද්ද කියන්නේ? විවාහ ජීවිතයේ ඇතුළත්ව අමුදරුවන් පෝෂණය කිරීම හා පස්කම් සුව අනුභව කරමින් සාර්ථක ගෘහ ජීවිතයක් ගත කරන අතර පිරිමි දරුවෙකු ප්‍රාර්ථනා කිරීම. මම අර කිව්වේ කම්සැප විඳීම, ඒ කියන්නේ තමන්ගේ පරපුර පවත්වාගෙන යාම සඳහා පිරිමි දරුවෙකු පැතීම, අර ආගමික කටයුතු අන්න ඔය කියන කාරණාව තමයි උතනින් ඔය කියන්නේ. හරිද? ඊළඟට තියෙන පුතේ වානප්‍රස්ථ අවධිය තුල තවුස්දම් රැකීම සඳහා වනගත වීම. ඔන්න තවුස්දම් රකින්න ඕන නම් වනගත වෙන්න ඕන. ඒකක් තියෙනවා. එහිදී සිය අභිමතයේ පරිදි බිරිඳ කැටුවක, ඒ කියන්නේ මෙහෙම කියන දමාර කිව්වනේ කැමති නම් බිරිඳ එක්කන් යන්න පුළුවන්. අන්න ඒ කතාව තමයි උතන කියන්නේ. ඊළඟට පුතේ තියෙනවා සන්න්‍යාසී අවධිය. සන්න්‍යාසී අවධිය කියලා කියන්නේ මේකක්ද? බ්‍රාහ්මණ සහභාගීතාවය අපේක්ෂා කරගනිමින් අනාගාരികව හුදෙකලාව සංචාරක ජීවිතයක් ගත කළ යුතු බවලු. ඔන්න. සන්න්‍යාසියෙකුගේ ආකාරයට අනාගාരിക ජීවිතයක් ගත කිරීම තමයි පුතේ අන්තිමකින් කියන්නේ. එතකොට සන්න්‍යාසී අවදී නැත්තම් සම්පූර්ණම යෝගිකගේ ජීවිතයක් ගත කිරීම. ආශ්‍රම ධර්ම කියන්නේ පුතේ ඔන්න ඔච්චරයි. සරලව කිව්වොත් ආශ්‍රම ධර්ම කියන්නේ පළවෙනි එකෙන් කියන්නේ බ්‍රාහ්මණ අවදී තුල පුතේ කෙලින්ම ඉගෙන ගැනීම. බ්‍රාහ්මණ අවදී තුල කෙලින්ම ඉගෙන ගන්න එක. දෙවෙනි එකේ තමයි කියන්නේ මොකද්ද? ගෘහස්ත අවදී විවාහ ජීවිතයක් ගත නැත්තම් කම්සප විඳින අවදී. තුන්වෙනි එකේ මේ කම්සප විඳීමෙන් ඈත් වෙලා පුතේ යාන්තම් ගන්න ආගමික කටයුතු වලට ටිකක් නැඹුරු වෙනවා. හරිද? ඒකට කන්සෙප්ට් වලින් අයින් වෙන්න ඕනේ. කන්සෙප්ට් වලින් අයින් වෙලා ආගමික කටයුතු වලට මුල පුරන තැන. අන්න ඊට පස්සේ සන්න්‍යාසී අවදී කියන්නේ සම්පූර්ණම ආගමික ජීවිතයක්. එහෙම නැත්නම් ආගමික කියන්නේ නැතුව මම මේක සන්න්‍යාසී නැත්නම් යෝගිකගේ බ්‍රහ්ම සහභාගීතාවය අපේක්ෂා කරන අවදී තමයි පුතේ මෙන්න මේ සන්න්‍යාසී අවදී කියලා කියන්නේ. එතකොට පුතේ මම අද පාඩම උතනින් නතර කරනවා. මම ඔයාලට දවසක් කර දවසක් වගේ මේ වගේ කෙටි පාඩම් දාන්නම්. මොකද දිගට පාඩම් දාන්න ගියොත් ඔයාලට මේක බලන එකත් එපා වෙන්න ඉඩ තියෙනවා. ඒ වුණාට අපි මේ වගේ දැන් දිගටම පාඩම් දානවා. දවසක් කර දවසක් පාඩමක් දාන්න. ඒක ඔයාලට මේ ඉගෙන ගන්න එකට බොහොම උපකාරී වෙයි. එතකොට පුතේ අද පාඩම ඔච්චරයි. බලන්න එක හොඳට තේරෙන්නේ නැති ඔයාලට මම සරල විදිහට කියලා දුන්නා. හැබැයි මේකත් සෑහෙන වෙලාවක් යන්නද කියලා මම හිතනවා. මොකද ඔයාලට මේ කෙටියෙන් කියලා දෙන්න පුළුවන්. ඒ වුණාට එහෙම කියලා දීලා වැඩක් නැති හින්දා තමයි මම මේ විදිහට දීර්ඝ විදිහට කියලා දෙන්නේ. එහෙනම් දිගටම අපේ channel එකත් එක්ක පුතේ රැඳිලා ඉන්න. ඒ වගේ පුතේ වැඩි දුර තොරතුරු අපි කතා කරන නිසා WhatsApp group එකක් හදලා තියෙනවා. ඒ group එකට එකතු වෙන්න කියලා වලට කියනවා. මේක බලන කෙනෙක් ඉන්නවා නම් ඒ link description එකේ හරි comment එකක හරි මම දානවා pin කරලා. ඒක නිසා පුතේ ඔයාලා මේ WhatsApp group එකකට එකතු වෙන්න. මේක කොහොමත් පුතේ දිගටම අපි කරගෙන යනවා. මේ පාඩම් මාලාව දිගටම අපි දාගෙන යනවා. හරිද? ඒ නිසා පුතේ මේක ඔයාලට තේරුණා නම් හරි නොතේරෙන තැනක් තියෙනවා නම් හරි මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් එක්ක comment එකක් දාන්න. එහෙම නැත්නම් පුතේ අර WhatsApp group එක තුල ඔයාලට මේ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් පුතේ අපි නැවත පාඩමක් සමග හමු වෙමු. එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි. ඒ වගේම හොඳට පාඩම් කරන්න. ඒකක් අනිවාර්යෙන් ගන්න පුළුවන් මේ විෂය තුල. ඒක නිසා හොඳට පාඩම් කරන්න. අනිවාර්යෙන් ඉස්සරහට අපි පේපර් පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ වගේම පාඩම් මාලාව ක්‍රමානුකූලව ඔයාලට මුලින්දම සරලව මම උගන්වනවා. ඒක නිසා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා තවත් මතක් කරන ගමන් එහෙනම් අපි තව දවසක හමු වෙමු. එහෙනම් ජය වේවා හැමෝටම.